ආනන්දු මනාෆ් සජී මලාර් මේ 4 දෙනා පොඩි කාලේ ඉඳලා එකටම හිටිය හොඳ යාළුවෝ 4 දෙනෙක්. මෙයාලගේ තරුණ කාලේට ආවට පස්සේ ජීවිතය යාලා හිතන්නවත් නැති භයානක පැත්තකට තමයි යන්නේ. මේ පළාතේ ඉන්න මැර කණ්ඩායමකට සෙට් වෙලා එයාලට හම්බෙන පොඩි පොඩි වැඩ වලින් තමයි කොල්ලෝ ටික සල්ලි හොයන්නේ. එක දවසක් එනවා මේ කොල්ලෝ 4 දෙනාට ලොකු ගේම් එකකට අද ගන්න. අපි බලමු එයාලගේ ජීවිතෙත් අවදානමේ දාගෙන කොහොමද මේ ගේම් එක උඩ දාගන්නේ කියලා. subscribe කරලා එකතු වෙලා ඉන්න. මේ HC මේ ඉන්නේ රාමදේවි මැඩම් කියලා තමයි හැමෝම කියන්නේ. රාමදේවි දේශපාලනයට සම්බන්ධ කෙනෙක්. මැරව ටිකක් පට කරගෙන එයාගේ ආරක්ෂාව මැද තමයි රාමදේවි ජීවත් වෙන්නේ. රාමදේවියාගේ පුතාට කෝල් එකක් ගන්න ගමන් ගෙදරින් එළියට එනවා. මේ වෙලාවේ රාමදේවි මැඩම්ට ලොකු කරදරයක් වෙනවා. මේ දේ වෙන්න හේතුව මොකද්ද කියලා අපි ඉදිරියේදී බලමු. මේ ඉන්නේ චොක්ලි ගෑන්ගිව. මේ ප්‍රදේශයේ ඉන්න ලොකු මැර ජාලික සෙට් එකක්. සෙට් එකම මොකක් හරි ගේම් එකකට බහින්න තමයි යන්නේ. ලොකු අය වැඩක් දුන්නොත් ඉතින් ඒක තිතරම කරන්න මේ ගොල්ලෝ සෙට් එක වැඩ කරනවා. ආනන්දු සජී මනෝෆ් මනු එකට ඉන්න යාළුවෝ ටික මේ හැතර දෙනා මැර වැඩ වලට ඇවිල්ලා තාම ටික කාලෙයි. අද වැඩේ ගැන කොහොම හරි පොලිසියට ඔත්තුවක් ලැබිලා හැබැයි කාවත් අල්ලගන්න බැරි වෙනවා. කට්ටිය දුවලා බේරෙනවා. එදාට මේ ගෑන්ගිගේ කට්ටිය ඔක්කොම තැනකට සෙට් වෙනවා. චොක්ලි මේ කොල්ලන්ට මෙතෙන්ට එන්න කියනවා. චොක්ලි තමා මේ අලුත් කොල්ලෝ 4 දෙනාව ගෑන් එකට ගත්තේ. මේ ඉන්නේ මැරගල්ලියේ නායකයා. හැමෝම කියන්නේ අනි අයියා කියලා. එදා තමයි අනි අයියා මේ කොල්ලෝ 4 දෙනාව මුලින්ම දකින්නේ. අනි අයියා ගානේ පොඩි පාටියක් ලැබෙනවා. වැඩේ හරියට කරපු නිසා. මේ කරන වැඩ ගැන කොල්ලොන්ගේ ගෙවල් වලින් තාම දන්නේ නැහැ. ආනන්දු ජීවත් වෙන්නේ අම්මා එක්ක. ආනන්දුගේ තාත්තා නම් ජීවිතුන් අතර නැහැ. චොකි ගෑන් එකයි මේ කොල්ලෝ 4 දෙනයි පොඩි ඩීල් එකක් ගැන කතා කර ඉද්දි පාරේ යන අම්මගෙකුයි ළමයෙකුයි දැකලා ආනන්දු ඉක්මනට පාරට දුවනවා. යාළුවොත් බලන් ඉන්නේ මූ මේ කාට දව වෙලා ඉන්නේ කියලා. ආනන්දුගේ ළමයාමයි ගෑනු කෙනාමයි බයික් එක දාගෙන එක්කන් යනවා. ඒ ඉන්නේ නර්ස් කෙනෙක් කියලා ටීම් එකේ අය දන්නවා. බොහොමනත් අද කාලේ වටින්නේ පරණ දේවල් කියලා කට්ටිය කතා වෙනවා. කලින් පෙන්නපු රාමදේවි මැඩම්ගේ ගෙදර තමයි මේ. රාමදේවි මැඩම්ගේ පුතත් මැර කල්ලියක සමාජිකයෙක්. අම්මත් දේශපාලනය කරන නිසා පුතාට සල්ලි වලින් අඩුපාඩුවක් නැහැ. මේ වෙලාවෙදිත් කාර් එකක් අරන් දෙන්න කියලා අම්මත් එක්ක රණ්ඩු වෙන ගමන් තමයි ඉන්නේ. වීරමැඩම්ගේ ගේම් ඔක්කොම මෙහෙවන්නේ නී අයියා. වීරමැඩම්ගේ කොන්ත්‍රාත් එක්ක කරා ඒ ගමේ මිනිස්සුන්ගෙන් විරෝධය. ඒක කොහොම හරි කරගන්න ඕන කියලා ඒ ගමේ ප්‍රධානින්ව පොඩ්ඩක් බය කරන්න කියලා තමයි මැඩම් අනි අයියට වැඩේ බාර දෙන්නේ. පවුද උදෙන්ම කට්ටිය ඒ ගමට යන්න තමයි ලෑස්ති වෙන්නේ. කොල්ලෝ 4 දෙනාත් මේ ගමන යන්න එනවා. එතෙන්ට ගියාට පස්සේ වැඩේ කරන විදිහට අනි අය හැමෝටම ටිකක් තර්ජනය කරලා එතනින් එන්න යද්දිම තමයි මිනිස්සු ගදුවලා මෙතෙන්ට ඇවිත් අනි අයියට බනින්න පටන් ගන්නවා විතරක් නෙමෙයි කාර් එකටත් ගහන්න පටන් ගන්නවා. මෙතන හාරන පතල හින්දා ගමේ අයට ගොවිතැන් වලට වතුර නැති වෙන හින්දා තමයි මෙයා මේ උද්ඝෝෂණය කරන්නේ. කොහොමවත් අනි අයියට කේස් එකක් නම් මේ කොල්ලෝ 4 දෙනා බලාගෙන නම් ඉන්නේ නැහැ. වයසක අය තරුණයි කියලා බලන්නේ නැතුව ඉන්න ඔක්කොටම හොඳට සලකනවා. ටීම් එකට අලුතෙන් ආව නිසා අනි අයියාගේ හිත දිනා ගන්නත් එක්ක කොල්ලෝ 4 දෙනා ගමේ කට්ටිය එක්ක ගහ ගන්නවා. මේ කේස් එකෙන් පස්සේ රාමදේවි මැඩම් එනවා අනි අයියාගේ ප්ලේස් එකට. ගමේ මිනිස්සු මානව හිමිකම් එකේ නඩු දාලා කට්ටියට දැන් ලොකු කේස් එකක් වෙන්න තමයි යන්නේ. අනි අයියා මේ වෙලාවේ කොල්ලොන්ගේ පැත්ත තමයි ගන්නෙ. කොල්ලොන්ට බනින්න එපා. එයාලට තාම මේ දේවල් ගැන ලොකු තේරුමක් නැහැ. අනි අයියා එහෙම කියනවා. රාමදේවි මැඩම් අනි අයියාගේ සෙට් එකටම ටික දවසක් හැංගිලා ඉන්න කියලා තමයි කියන්නේ. අනි අයියාගේ සෙට් එකම මේ වෙලාවේ ටික දවසකට හැංගිලා ඉන්න තීරණය කරනවා. අට්ටියම කැලේක හැංගිලා කිනිමලයකුත් ගහගෙන එදා රාත්‍රියේ යනවා. පහුදා උදේ වෙන්නේ කවුරුත් බලාපොරොත්තු නොවුණු දෙයක්. කොහෙන් හරි ලැබුණු ඔත්තුවකට පොලිසිය එනවා මේ ගෑන් එක හොයාගෙන. ඔක්කොම හිටපු තැනින් නැගිටලා දුවන්න පටන් ගන්නවා. මේ අතරේ අනි අයියාවත් පොලිසියෙන් අල්ල ගන්නවා. අනි අයියා කිසි බයක් නැ පොලිසියත් එක්ක ගහ ගන්නවා. මේක බලාගෙන හිටිය කොල්ලෝ 4 දෙනාත් පොලිසිය එක්ක ගහගන්න පටන් ගන්නවා. කොහොම හරි ටීම් එකම බේරිලා පැනලා ගියාට අන්තිමට කොල්ලෝ 4 දෙනා තනි වෙනවා. එයාලා පොලිසියෙන් අල්ල ගන්නවා. කොල්ලොන්ගේ දෙමව්පියන්ටත් මෙතෙන්ට එන්න වෙනවා. අම්මලා නම් අඩ ඉල්ලන්නේ දරුවන්ව නිදහස් කරන්න කියලා. සජීගේ අම්මා නම් ගොඩක් දුප්පත්. සජීව ස්මාර්ට් කරලා තින්නේ හිලවලු විකුණලා. මොන වුණත් මේ කේස් එකේදී පොලිසියෙන් කාටවත් සහනයක් ලැබෙන්නේ නැහැ. ඒත් මේක රාමදේවිගේ වැඩක් නේ. රාමදේවි කිව්වොත් පොලිසිය ඕන දෙයක් කරයි. කොල්ලෝ 4 දෙනා කිසිම දෙයක් එයාලගේ ටීම් එක ගැන කිව්වෙත් නැති නිසා රාමදේවිගේ අනුබලය ඇතුව කොල්ලෝ 4 දෙනා නිදහස් වෙනවා. මේ වලින් පස්සේ අලුත් කොල්ලෝ 4 දෙනා මේ ටීම් එකට නැතුවම බැරි වෙනවා. අනි අයියත් කොල්ලොන්ට මොදිලෝ කියන්න සලකනවා. පොඩි පොඩි මැර වැඩ කරන ගමන්
කොල්ලෝ ආදල්ලක ජීවත් වෙනවා. අනිය අයියා සුනිල් එක්ක අලුත් වැඩක් ප්ලෑන් කරනවා. ඒ තමයි හංගලා තියෙන කළු සල්ලි වගේ උස්සන එක. මදුරායි තිරුනෙල්වේලි මාර්ගයේ ගබඩාවක තමයි මේ සල්ලි හංගලා තින්නේ. අනියයට ඕනේ මේ සල්ලි ටික ගන්න. මේ වැඩේට හොඳ කවුද කියලා හිතලා බලුවම මුලින්ම මතක් වෙන්නේ චොක්ලි අයියාගේ කට්ටිය. ඒ තනි කියන විදිහට චොක්ලිගේ සෙට් එකෙන් චොක්ලේට් විතරයි මොලේ තියෙන්නේ. හැබැයි අලුත් කොල්ලෝ ටික දීපු හැම වැඩක්ම කැපවීමෙන් කරා. ඒක නිසා මේ වැඩේ ලැබෙන්න යන්නේ කොල්ලෝ 4 දෙනාට. මේ ගේම් එක කරන්න ආනන්දු බාර ගන්නවා. ඒ තාගියෝඩ කට්ටිය තාමත් දෙක තීරණයකට ඇවිල්ලා නැහැ. කොහොමත් මේක සෙල්ලමක් නන් නෙමෙයි. අලුතින් මේ වැඩවලට බහපු කෙනෙක්ට ලේසියෙන් ගොඩ දාගන්න අමාරු වැඩක් තමයි ආනන්දු බාරගත්තේ. වැඩේට යන්න ඕන නිසා ආනන්දු ආශාවත් මීට් වෙනවා. මොකද මේ මීට් වෙන්නේ අන්තිම පාරට උනත් වෙන්න පුළුවන් නිසා. කොල්ලෝ හැමෝම පවුලේත් එක්ක වෙනතර වැඩි ආදරෙන් එදා දවස ගත කරන්නේ. මේකෙන් ලොකු ගාණක් අතරාවට ආයෙත් ගෙදර එන එක නම් අන්සුවර් නිසා. වැඩේ මීට කලින් කරන්න ගිහිල්ලා සල්ලි ගන්න බැරි වෙලා ආයෙ ආව දෙන්නෙක් ඉන්නවා. ඒ ගබඩාව දින පළාතේ. ඒ දෙන්නව සෙට් කරගන්න එක තමයි මුලින්ම මෙයාලා කරන්නේ. ඊට පස්සේ දැනගෙන ලැබෙන්නේ මේ වැඩේ කීව පාරක්ම කරන්න ගිහින් සල්ලි ගන්න බැරුව දෙන්නෙක් තමයි මේ ඉන්නේ. දැන් අපි 6 දෙනෙක් ඉන්නවා. සෙට් වෙලා වැඩේ කරමු. සල්ලි සමසමව බෙදාගමු කියලා මේ දෙන්නවත් වැඩේට සෙට් කරගන්නවා. පරක් නොකර මේ දවසේ රෑම ගේම් එකට බහින තමයි කොල්ලෝ යන්නේ. මේ අතර අනියයේ සුනී දෙන්නට සැකයක් ඇති වෙනවා කොල්ලෝ ගිහින් දවස් දෙකක් වෙනවා. තාම මුකුත් විස්තරයක් ලැබුණේ නැහැ කියලා. සුනී නම් මොලේ ඉඳලම කොහොමත් මේ කොල්ලෝ දෙනාට කැමති නැහැ. සුනී කියන්නේම කොල්ලෝ සල්ලි අරන් පැනලායි කියලා. දැන් තමයි කොල්ලෝ 6 දෙනා කතා කරගත්තු විදිහට එට්ටනායකම් පට්ටි කියන ගමේ තියෙන ගබඩාවට ලං වෙන්නේ. මේන් රෝඩ් එකේ ඉඳලා කැලේමැදින් තියෙන අඩිපාරකින් ගියාම මේ ගබඩාව හම්බ වෙනවා. ගබඩාවට යන්න තියෙන්නේ තාපකින් බැලලා. මුලින්ම එක්කෙනෙක් ගිහින් තාප්පේ නැගලා බලනවා. දකින්න ලැබෙන මිනිස්සු දෙන්නේ ගෑනු කෙනෙක් තව සිකියුරිටි කෙනෙක් ගබඩාවට ඇතුල් වෙන තැන ඉන්නවා. දැන් කොහොමද ඇතුළට යන්නේ? අපි හිර වුණාවද? නෑ තව ටික වෙලාවක් ඉඳලා බලමු මුන්ටි ඇයිද කියලා. මෙහෙම කොල්ලොන්ට ගොඩක් වෙලා ඉන්න වෙනවා. කට්ටිය යනකම්. එකපාරටම හැංගිලා හිටිය තැනට ඉස්සරහින් වාහනයක් යනවා. දැන් නම් කට්ටිය ගියා. දැන් අවුලක් නෑ කියලා හිතාගෙන තාප්පෙන් පැනලා වටේට බලද්දි මියා පොට්ටි හැම තැනම බල්ලෝ. කොල්ලෝ ටික බයලා දුවන්න පටන් ගන්නවා. කොහොම හරි බල්ලුන්ගෙන් බේරෙද්දි සිකියුරිටි එනවා මෙතෙන්ට. එයාවත් අල්ලලා ගබඩාව ඇතුලේ හිර කළා කට්ටිය සල්ලි හොයන්න පටන් ගන්නවා. ආනන්දුට හම්බෙනවා පොළවේ යටට යන්න දොර. ඔව් අනිවාර්යයෙන්ම මෙතන සල්ලි තියෙන්න පුළුවන්. මේ පොළවේ යට කාමරේ තියෙන ලොකු කබඩ් එකක් ඇතුලේ තිබිලා කොල්ලොන්ට සල්ලි හම්බෙනවා. වැඩේට අරගෙන ගිය බෑග් පිරෙන දාලා තව සල්ලි තුරනවා. අන්තිමේට අර බැඳලා දාපු සිකියුරිටිගේ ඇඳුම් බෑග් වලටයි බෙඩ් සීට් වලටයි සල්ලි පුරවගෙන තමයි ආයෙත් එන්නේ. දැන් ගේම් එකේ ගොඩක් දුරට ඉවරයි. සල්ලි අරන් වාහනේට එද්දි එයාලා ආපු වාහනේ පොලිසියෙන් චෙක් කරන ගමන් ඉන්නවා. පාරේ නිකන් නවත්තලා තියෙන වාහනයක් නිසා තමයි පොලිසියෙන් වාහනේ චෙක් කරන්නේ. පොලිසියෙන් යනකම් බලාගෙන ඉඳලා තමයි කට්ටිය වාහනේට එන්නේ. මේ විදිහට ටික දුරක් යද්දි තවත් කැබ් එකක් එනවා මෙයාලා ෆලෝ කරන්න. කවුද මේ කට්ටිය? මේ විදිහටම සල්ලි ගන්න ආපු තවත් කට්ටියක්ද? කොච්චර ෂෝට් කට් වලින් දැම්මත් වාහනේ පස්සෙන් පන්නනවා. උන්ට අහු වුණොත් කරපු හැම දෙයක්ම වදුරේ. අන්තිමේට කැලෑ පාරකට වාහනේ දාලා පස්සෙන් ආව වාහනේ මිස් කරගන්නවා. හැබැයි මේ සෙට් එක කොල්ලොන්ව හොයන එක තාම නවත්තලා නැහැ. කට්ටිය කැලේ මැද වෙලා කතා වෙන්නේ සල්ලි ගැන. මේ සල්ලි සමසමව බෙදාගෙන අනියයට රෝගියා පැනලා යමු කියලාත් මොනමසෙම කතා වෙද්දී ආනන්දුගේ අවංගකම නිසා ආනන්දු අනියයට කෝල් එකක් කරන් අපි සල්ලි ටික ගත්තා කියලා ලොකේෂන් එකත් යවනවා. එදා රෑ එළි වෙනකන් කොල්ලෝ ටික සල්ලිත් තියාගෙන තෙන්ටලා ඉන්නවා. උදෙන් එනවා ඒ හොරගම් කරපු සල්ලි අයිති කෙනා. මේකට අහුවෙන්නේ අර අහිංසක සිකියුරිටි. මේ අතරේ අනියයි එනවා කොල්ලෝ ඉන්න තැනට. කොල්ලෝ ටිකත් බලන් ඉන්නවා දැන් යාලගේ කොටස එයාලට ලැබෙයි කියලා. ඒත් වෙන්නේ වෙන දෙයක්. සල්ලි ටික අනියයි සුනී දෙන්න අරන් යන්නේ. ගිහින් සල්ලි ටික රාමදේවිට දුන්නට පස්සේ තමයි කොල්ලොන්ට ලැබෙන ගාණ තීරණය කරන්නේ. මේකට කොල්ලෝ ටික විරුද්ධයි. නමුත් අනියයියා මන් වලට සැලකිය යුතු ගාණක් දෙන්නම් කියලා කට්ටියව ෂේප් කරලා සල්ලි අරන් යනවා. දැන් මොකක් වෙයිද? සල්ලි කොල්ලොන්ට ලැබෙයිද? අපි ඒක ඉදිරියේදී බලමු. මේ සල්ලි ටිකක් ලොකු කෙනෙක්ගේ කියලා තමයි අපිට පේන්නේ. පොලිසිය අයත් එක්ක තමයි සල්ලි හොරකම ගැන හොයන්නේ. ඒත් දැනට කිසිම විස්තරයක් කියලා දැනගන්න ලැබෙන්නේ නැහැ. ඔය විදිහට කාලේ ගත වෙද්දී කරපු වැඩේ සල්ලි ටික දෙන්න අනියයියා කොල්ලොන්ට යාලගේ තැනට එන්න කියනවා. එයාලට අද නම් සල්ලි දෙන්නේ අනියයියා නෙමෙයි රාමදේවි. මේ ගේම් එකේදී කෝටි 10ක් වගේ මුදලක් තමයි කොල්ලෝ හොරගම් කරේ. එච්චර ලොකු මුදලකින් එක කොල්ලෙක්ට ලක්ෂ 10 ගානේ දෙන්නම් කියලා රාමදේවි මුනින්ම කියනවා. එච්චර ලොකු ගේම් එකක් දීලා මේ ලැබෙන්න යන ගාන ගැන කොල්ලෝ ටිකක් සැටිස් මදි. ඒ ගාන මදි කියලා තමයි කොල්ලෝ කියන්නේ. ඔව් මන් දන්නවා ඔයාලා මේකට ගොඩක් මහන්සි වුණා. හරි මම ලක්ෂ 20 ගානේ දෙන්නම්. ඒත් ආනන්දු ලක්ෂ 50 ගානේ තමයි ඉල්ලන්නේ. මේකට නම් රාමදේවි කැමැත්තක් නැහැ. මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා රාමදේවිගේ පුතා. ටිකක් හිතුවක්කාරෙක්. රාමදේවිගේ පුතා කොල්ලුන් ටිකක් පාදට දාලා කතා කරනවා. මෙතෙන්දී තමයි මොනොෆ්ට ගොඩක් තරහකින් රාමදේවිගේ පුතාට බනින්න පටන් ගන්නෙ. මෙතෙන්දී රාමදේවිගේ කට්ටිය කොල්ලෝ 4 දෙනාට හොඳටම ගහනවා.
සුනි අනි අයියා මුකුත්ම ඇක්ෂන් එකක් ගන්න නැතුව මේ දිහා බලාගෙන ඉන්නවා. මෙච්චර ලොකු ගේම් එකක් ගොඩ දාලා දීලත් මේ වුණ දේ ගැන ගොඩක් කලකිරීමෙන් ආනන්දුත් ගුටි කනවා. එතනින් මුකුත්ම කරගන්න බැලුව කොල්ලෝ 4 දෙනා යනවා. හැබැයි කොල්ලෝ ටික යන්නේ බය නන් නෙමෙයි. කොල්ලෝ ටික මේක නිකම්ම අතයිරිද? නෑ. ඊළඟ දවසේ උදේම මේකේ පලිය ගන්න කොල්ලෝ එනවා රාමදේවිගේ පුතාව හොයාගෙන. ටවුන් එකේ හැමතැනම හොයලා අන්තිමේට රාමදේවිගේ පුතාව හොයා ගන්නවා. අමුණාට පස්සේ මොකටද බලාගෙන ඉන්නේ? ගන්න තියෙන පලිය ඔක්කොම ගන්නවා. කොච්චර ඩේන්ජර් විදිහට ඩැමේජ් කරනවද කියනනම් ડોක්ටර්ස්ලා කියන්නේ සර්ජරි එකකින් පස්සේ රාමදේවිගේ පුතාගේ අතක් කපන්න වෙයි කියලා. ඒ කියන්නේ ඔහුගේ වම් අතයි දකුණු කකුලයි මර නැති වෙන්නම කොල්ලෝ පලියන. රාමදේවි කියනවා ඒ කොල්ලොන්ට ඕනේ ගානක් දීලා දාන්න කියලා. රාමදේවි මෙතෙන්දී යටත් වුණාද? තමන්ගේ පුතාට මෙහෙම කරාට පලිය ගන්නේ නැති වේද? ඒක අපි ඉදිරියේදී බලමු. කොල්ලොත් තීරණය කරනවා මෙතනින් පස්සේ මේ වගේ වැඩ නොකර ඉන්න. මේ ගැන අනියයරත් කියලා කට්ටිය එතනින් සමු ගන්නවා. මනෝෆ් සජීව හොයාගෙන දවසක් උදේම එනවා සජීවගේ ගෙදරට. සජීව ගෙදර හිටියේ නැති නිසා කෝල් කරලා බලද්දි දැනගෙන ලැබෙන්නේ සජී අම්මත් එක්ක පොරට ගිහින් කියලා. කොල්ලෝ දෙන්න සජීව හොයාගෙන පොරට යනවා. ඉක්මනට යන්න ඕන නිසා වන් වේ පාරකින් දාලා යද්දි වෙන්නේ ඒ දෙන්න කවදාවත් නොහිතපු දෙයක්. ආනන්දුර තමන්ගේ හොඳම යාළුවෝ දෙන්න නැතුණ එක දරා ගන්න බැරි වෙනවා. අනිත් අයගේ කට්ටියත් මේ වුණ දේ දැනගත්තාම එයාලගේ අවසන් ගමන බලන්න මෙතෙන්ට එනවා. ගේම් එකේ සෙට් වෙන යාළුවෝ හැමෝමත් එනවා. ඒත් වැඩක් නෑ යාළුවෝ දෙන්න මැරිලා. යාළුවෝ දෙන්නගේ අවසන් කටයුතු වලින් පස්සේ අනිත් අය කොල්ලොන්ට සල්ලිත් දෙනවා. මරුණ යාළුවෝ දෙන්නගේ සල්ලිත් ඉල්ලපු විදිහටම දෙනවා. ඒ සල්ලි යාළුවගේ පවුල් වලට ලැබෙන්න සලස්සන්න කියලා තමයි අනිත් අය කියන්නේ. ඊට පස්සේ සජී ආනන්දුයි එතනින් පිටත් වෙලා එනවා. සල්ලි ලැබුණට වැඩක් නෑ. ඒකේ සතුට බෙදා ගන්න කවුරුත් නැත්තම්. මේක ගැන හිතේස දුක් වෙවි. එද්දි වාහනයක් ඇවිල්ලා කොල්ලෝ දෙන්න යන වාහනේ හප්පනවා. කවුද මේ කට්ටිය? වාහනෙන් බහලා දෙන්නම දුවන්න පටන් ගන්නවා. කැලේ මැද්දට ආනන්දු ටිකක් ඉස්සරහින් දුවද්දි සජීට ඒ වේගෙන්ම දුව ගන්න බැරි වෙනවා. එකපාරටම ඒ ආයුධයෙන් වැදුණු පාරෙන් සජී බිම වැටෙනවා. සජී කියනවා ආනන්දුට පණ බේරගෙන දුවපන් කියලා. ආනන්දු දුවලා ගිහින් කැලේ ඇතුලේ හැංගෙනවා. ආනන්දුට එතනින් එහාට ඇහෙන්නේ තමන්ගේ යාළුවව කපන සද්දේ. ආනන්දු එද්දි ඇහෙන්නේ අම්මගේ විලාප සද්දේ. තාත්තත් නැතුව සජීව උත්සාහත් කරගන්න වේද බුදුක ගැන කිය. සජීගේ අම්මා අඬනවා. සජීගේ අම්මට මූණ දෙන්න ආනන්දුට හයියක් නැහැ. ආනන්දු ඒ හින්දාම එතනින් යනවා. ආනන්දු කෙලින්ම යන්නේ ආශාගේ ගෙදරට. ආනන්දුර දැන් ඉන්නේ ආශා විතරයි. ආනන්දු ආශාට උන හැම දෙයක්ම කියනවා. ඊට පස්සේ ආනන්දු ආශා එපා ගියද්දි රෑම එතනින් පිටත් වෙලා චොක්ලිගේ ගෙදර යනවා. මේ ගෑන් එකට කොල්ලොම ගත්තේ චොක්ලි. ඇතුළට එද්දි චොක්ලි අහනවා ඇයි ඔබ මෙහෙ ආවේ කියලා. දෙන්න කතා කර ඉන්න ගමන් ආනන්දුට තරහ එනවා. ආනන්දු කපාඩම පීයක් ඇදලා චොක්ලිගේ බෙල්ලට තියනවා. ඔබ තමයි මේකට අපිව ඇදලා දැම්මේ. මට උඹලා එක්කවත් විශ්වාස නැහැ කියලා ආනන්දු කියද්දී උඹට මං උන දේවල් ඔක්කොම කියන්නම් කියලා චොක්ලි කියනවා. චොක්ලි කියන විදිහට යාළුවෝ තුන්දෙනාම මරලා තියෙන්නේ අනී අයියයි රාමදේවි එකතු වෙලා. මනෝෆ් දෙන්නම ඩොරේකින් හප්පලා මරලා ඒක අනතුරක් විදිහට වෙනස් කරෙත් ඒ අයමයි. හොඳ මුණ පෙන්නගෙන අනී අයියා මේ ගහපු ගේම් එකෙන් පලි ගන්න ඕන කියලා ආනන්දු එතනින් යනවා. පහවදා උදෙන්ම ආනන්දු යනවා අනී අයියෝ හොයාගෙන. අනී හිතපු නැති විදිහට ආනන්දු යාගේ පිටිපස්සටම ඇවිත්. මෙතෙන්දී ආනන්දු අනී අයියා අතර ලොකු ෆයිට් එකක් යනවා. අනී අයියා එක්ක ගහගන්න එක ආනන්දුට හිතට තරම් ලේසි වෙන්නේ නැහැ. අනී අයියා ආනන්දුව වතුරට ඔබද්දි පිහියක් කරන් ආනන්දු අනී අයියාව පොඩ්ඩක් දුර්වල කරනවා. මේ විදිහට ගිහින් අන්තිමේට ආනන්දු අනී අයියාගෙන් පලිය ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඊළඟට අනී අයියා හොයාගෙන තව යාළුවෙක් එනවා. එක කලෙන් කුරුල්ල දෙන්නයි කියලා ආයෙත් ආනන්දු ගොඩනැගිල්ල හරියට එනවා. පලි ගන්න වීර වෙන්න ඉන්න මේ ආනන්දු දැක්කම සුනී ගොඩක් බය වෙනවා. සුනීගේ බෙල්ලට පිටියක් තියලා රාමදේවි ඉන්න තැන අහගෙන ආනන්දු සුනී අතක් කපලා දානවා. මේ වුණ හැම දෙයක්ම රාමදේවිට ආරංචි වෙනවා. ආනන්දුට දැන් පලි ගන්න ඉතුරු වෙලා ඉන්නේ රාමදේවි විතරයි. රාමදේවි ඉන්නේ බැංගලෝරු වල. එහෙට යන්න කලින් ආනන්දු යනවා ගේම් එකේ සෙට් වුණ යාළුවෝ දෙන්න හම්බෙන්න. පොඩි කාලයකට සෙට් වුණාට ඕන දෙකට යාළුවෝ දෙන්න ඉන්නවා කියලා ආනන්දු හොඳටම දන්නවා. බැංගලෝරු වලට යන ආනන්දු රාමදේවිව හොයාගන්නවා. දැන් මේක ඉවරයක් කරන්න කියලා හිතාගෙන ආනන්දු යද්දිම වාහනයක් ඇවිල්ලා ආනන්දුවත් යට කරලා දානවා. මේක කරන්නේ වෙන කවුරුත් නෙමෙයි චොක්ලි. මේ විදිහට ආනන්දුගේ කතාවත් ඉවර වෙද්දී කවුද මුලින්ම රාමදේවිට පිසින් අනිනවා අපිට පෙන්වෙන්නේ.
ඒ තමයි යාළුවෝ දෙන්න. හැපි එන්ඩින් මූවී එකක් නොවුනත් ඔයාලා මේ මූවී එක රස වින්දා නම් මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් මූවී වල රීකැප් ඔයාලා ළඟටම එන්න ගන්න.